ලස්සනට වගේම ඇඟ හැඩට තියාගන්න කැමති ඔයාලට, ඒ වගේම සෞඛ්‍ය සම්පන්නව ඉන්න කැමති ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන ආවා. අද වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන් මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ බෙලි කියන පළතුරේ තියෙන ගුණ, ඒ වගේම මේක අපි ජූස් එකක් විදියට හදාගන්නවා නම් ජූස් එක හදාගන්නේ කොහොමද? ඒ වගේම අපිට මේක ටී එකක් විදියටත් ගන්න පුළුවන්. හදාගන්න විදිහ මම ඔයාලට අද මුලින් ඉඳලම කියලා දෙනවා. හොදලා ගත්ත බෙලි ගෙඩි දෙකක් මම ලෑස්ති කරගෙන තියෙනවා. ඒක මේ විදියට දෙකට පලා ගන්න ඕනේ. අද මට හම්බ වෙච්ච බෙලි ගෙඩි දෙක නම් හරිම ෂෝක්. ගානට මිදිලා තියෙනවා. ඉදිලා වැඩිත් නෑ අඩුත් නෑ. මේ ගානට තමයි සාමාන්‍යයෙන් හොඳ. ඔයාලා මාකට් එකෙන් ගන්නකොට චුට්ටක් ඉඹල බලලා ගන්න. හරිම සුවඳට තියෙනවා නම් හොඳට ඉදිලා. මේ විදියට මම බෙලි ගෙඩි දෙකම මෙහෙම පලා ගත්තා. ඊළඟ වැඩේ තමයි චුට්ටක් අමාරු. බෙලි වල ඇට හරිම තිත්තයි. හදිස්සි අපි ජූස් එක හදනකොට මේක බ්ලෙන්ඩර් කරද්දී එක ඇටයක් හරි බ්ලෙන්ඩර් වුණොත් අපිට ජූස් එකම හක දාන්න වෙනවා. මොකද හරිම තිත්තයි බෙලි ඇට. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම එක ඇටයක්වත් මිස් නොවන විදියට මේක හරියටම ඇට ටික අයින් කරලා සුද්ධ කරගන්න ඕනේ. මුලින්ම මම මේ කටුවල තියෙන ටිකත් මුලින්ම හූර ගන්නවා හැන්දකින්. මේක සුද්ධ කරගන්න වැඩේ තමයි ගොඩක්ම අමාරු. මං ගත්ත පළවෙනි ගෙඩියේ පොඩි නරක් වෙච්ච තැනක් තියෙනවා. නරක් වෙලා කියන්නේ මේ තැලිලා ගහෙන් වැටෙනකොට මං හිතන්නේ තැලිච්ච තැනක්. මෙතන පොඩ්ඩක් නිකන් අර පල් වෙලා වගේ ගඳක් තියෙනවා. ඒක නිසා මං ඒ කෑල්ලම අයින් කරනවා. ඒ වගේ තැලිලා තිබ්බොත් අනිවාර්යෙන් ඒ දුඹුරු පාට කොටසම අයින් කරලා දාන්න ඕනේ. මම දැන් මේ සුද්ධ කරගන්න විදිහ පෙන්නන්නම් ඔයාලට. මේ බෙලි වල ඇට පේලියක් තියෙනවා. ඇට පේලි 3-4ක් තියෙනවා. ඒ හැම ඇටයක්ම අයින් කරගන්න ඕනේ. මේ බෙලි වල ಗುಣ කතා කරනවා කියලා මං කිව්වනේ. බෙලි වල ප්‍රධානම ගුණයක් කිව්වොත් අපේ හැම පැහැපත් කරගන්න මේ බෙලි අපිට ගොඩක්ම වැදගත්. මේක ජූස් එකක් විදියට බිව්වත් නිකන් කෑවත් හරිම ගුණයි. ඒ වගේම ඔය টয়ලට් යන්න නැති ප්‍රශ්න තියෙන අයට බෙලි ගොඩාක් හොඳයි. ඊට අමතරව විදුරු මස් දිය වෙන ප්‍රශ්න තියෙන අයට, ඒ වගේම ගෑස්ට්‍රික් වගේ ප්‍රශ්න තියෙන අයට, ඊට අමතරව කොලෙස්ටරෝල් දියවැඩියාව රෝගීන්ටත් ගොඩාක් හොඳ දෙයක් තමයි මේ බෙලි. ගොඩාක් වෙලාවට අපේ ගෙදර අනිවාර්යෙන්ම හදන දෙයක් තමයි මේ බෙලි ජූස් කියන්නේ. හරිම රසයි. ඔයාලා අනිවාර්යෙන්ම හදලා බලන්න බෙලි ජූස් එකක්. මේක අපිට හදලා බෝතලයක දාලා ෆ්‍රිජ් එකේ දාලා තියලා ඕන වෙලාවක අරගෙන බොන්න පුළුවන්. මේ බලන්න මම සේරම මේ විදියට සුද්ධ කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම බෙන්ඩර් කප් එක අරගෙන මේ ටික දාගෙන බ්ලෙන්ඩ් කරගන්න තමයි යන්නේ. පුළුවන් නම් මේ වගේ බෙලි ගෙඩි දෙක තුනක් ගෙනල්ලා අම්මලා තාත්තලාට හදලා දෙන්න සතියට පාරක් හරි. එයාලට ගොඩාක් ගුණයි. වයසට යනකොට টয়ලට් යන්න ප්‍රශ්න තියෙනවා ගොඩක් අම්මලා තාත්තලාට. එතකොට මේ වගේ බෙලි ජූස් එකක් සතියකට සැරයක් ඒගොල්ලන්ට දෙන්න පුළුවන් නම් ඇත්තටම ගොඩාක් වටිනවා. මම මෙතන මේ මුලින් දාගත්තේ බෙලි ඇට ටික සෝදගත්ත වතුර. බෙලි ඇටේ අර සෙවිල ගතියට පොඩි පැණි වගේ එකක් තියෙනවා. ඒක ගොඩක් ගුණයි. ඒක නිසා මම ඒක සෝදලා ඒ වතුර ටිකත් ගත්තා. ඒ වගේම මම සීනි ලුණුයි මේකට දාගත්තා. මෙහෙමම බ්ලෙන්ඩ් කරන්න ඕන නිසා. දැන් අපි මේක බ්ලෙන්ඩ් කරගමු. ගොඩක් අය කරන දෙයක් තමයි මේ බ්ලෙන්ඩ් කරලා ඉවර වෙලා මේක පෙරනවා. මේ පෙරුවාම මේක ඇර තියෙන කෙඳි ගතිය ඔක්කොම පෙරිලා යනවා. ඒක රොඩ්ඩ වගේ අයින් කරනවා. ඒක නිසා පුළුවන් නම් මේක පෙරන්නේ නැතුව හැමම බොන්න. මේ වගේ ගොඩක් ඝනකම ජූස් එකක් තමයි හැදුනේ. මේකට තව වතුර දාන්න පුළුවන් මේ වගේ දෙගුණයක් විතර. ඒ වුණාට මම නම් කැමති මේ වගේ ටිකක් උපුවට තියෙනවට. සීනි ප්‍රශ්න තියෙන කට්ටිය මේකට සීනි දාන්න නැතුව බොන්න. මම පොරොන්දු වුණා වගේ මම කියලා දෙන්නම් ටී එක හදන විදිය. අපි දැන් මේකේ කටු ටික අයින් කරනවනේ. බෙලි කටු ටික. ඒ කටු විසි කරන්නේ නැතුව ඒක පොඩ්ඩක් සෝදලා ගන්න. මොකද අපි දැන් පාවිච්චි කරපු ගෙඩිය නිසා ලොකුවට හොදන්න ඕනේ නැහැ. යන්තම් හොදලා අරගන්න.
බෙලි මල් වගේම ගොඩක් ගුණ දෙයක් තමයි මේ බෙලි කටු. බෙලි මල් වල තියෙන ගුණ වලින් කිසිම අඩුවක් නැතුව බෙලි කටු වලිනුත් අපට ඒ ගුණ සේරම හම්බ වෙනවා. අමු බෙලි වලින් ජූස් එකක් බොනවා වගේම තමයි බෙලි කටු වලින් අපි තේ එකක් බිව්වොතින් අපිට ඒ ගුණ ටික එහෙම්මම හම්බ වෙනවා. මේ විදිහට බෙලි කටු ටික සෝදගෙන පොඩි කෑලි වලට කඩන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක දවස් 2ක් වගේ අවුවේ දාලා හොඳට වේලා ගන්න. වේලගෙන බෝතලයක දාලා තියාගෙන උදේට ඔයාලට පුළුවන් උණු වතුර එකක් උණු කරලා මේකෙන් කෑලි 2 3ක් දාලා සීනි දානවා නම් දාලා නැත්තම් සීනි දාන්නේ නැතුව නිකන් බොන්න. ෆ්‍රෙෂ් මිල්ක් එකක් බොනවා වෙනුවට මේකක් බීලා බලන්න ඔයාලට වෙනස තේරෙයි.